හරි ගුඩ් මෝනිින් අද මං කියන්න යන්නේ ඩිසිපලින් එක කියන එක වැදගත්කම. අද දවසේ කෑම කාලා තියෙනට බැලුවොත්තේම උගලන්ට පෙනෙයි මෙච්චර කල් තියාගෙන ගැන ගිය දවස් 4 තියාගෙන ආපු ට්‍රෙන්ඩ් එක කොහොමද නාස්ති වෙලා ගියේ කියලා. හරි. සාමාන්‍ය විදිහට මං දවල් 12ට තමයි කෑවේ ඉස්සෙල්ලම. බිත්තර 6ක ඔම්ලට් එකක් දාගත්තා. ඊට පස්සේ කෝපි එක බිව්වා. ඒ කියන්නේ උදේ ඉඳලා කෝපි එක බිබී හිටියේ. නමුත් සාමාන්‍යයෙන් කෝපි වලින් කැලරි ඇඩ් වෙන්නේ නැති නිසා ඒක කොහොමද රෙකෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ දවල් 1ට විතර කෑවා චිකන් කෑලි 2-3කුයි ভেජිටබල් රොටි එකකුයි නෑ චිකන් රොටි එකකුයි. එතකොට ඒකේ චිකන් රොටි එකේ පොඩි වැඩිපුර කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා ඒක ටිකක් වැඩි. ඊට අමතරව ආයේ හවස 5ට විතර චිකන් රොටි එකක් කෑවා. ඊට පස්සේ රැස් එල්ලම් කරා. කැලරි 10ක් බර්න් වුණයි කියලා වොච් එකේ තියෙනවා. එතකොට ඒක මොකේ ඩීසන්ට්. මෙන්න මෙතන තමයි වැරදිච්ච තැන. ඊයේ සිකුරාදා නිසා බියර් එකක් බිව්වා. බියර් එකක් බිලා හොඳ චිකන් කරි එකකුත් එක්ක නාන් දෙකක් කෑවා. එතකොට ඒ දෙක එකතු වුණාම කෙලින්ම 864 1450ක් කැලරි. වේට් එක බැලුවා අද උදේ වේට් එක බැලුවාම 84.9. ඊයේ පෙන්නුවේ 83.6යි 84.9යි. ඔයගොල්ලෝ මේ දැන් මෙහෙම එකපාරට බර වැඩි වෙන්නේ මොකද කියලා කල්පනා කරන්න ලොකු සීන් එකක් නැහැ එතන. හරි ඊයේ ගොඩක් කාපු නිසායි ගොඩක් වතුර බිව්වා. ඒ ඔක්කොම ටික ඇඟට අල්ලලා මේකෙන් තමයි වේට් එක වැඩි වෙන්නේ. හැබැයි අපි දැන් ට්‍රැක් එකට පැටලි වෙරලා මේ දවස් ලබන සිකුරාදා වෙනකන් ආයෙ ට්‍රැක් එකේ එමු. එතකොට බලා ගන්න පුළුවන් ආයෙ වේට් එක කොහොමද අඩු වෙලා යන්නේ කියලා. ඔක තමයි ඩිසිප්ලින් එකේ තියෙන වැදගත්කම. සමහර විට ඊයේ මං ඒ පැටර්න් එක තියාගෙන හිටියානම් 83 රීච් කරනවා බලන්න තිබ්බා. නමුත් එහෙම වුණේ නැහැ. මොකද ඩිසිප්ලින් එකක් නැති නිසා. කවන්නේ. අපි ඊළඟ දවස් 7 බලමු කොහොමද මේක පැටර්න් එකට කරගෙන යන්නේ කියලා. තව පොඩි කාරණයක් කියන්නම්. මම ඊයේ Facebook එක බලද්දි මම දැක්කා ෆැටි ලිවර් වලට බේතක් හොයාගෙන කියලා. ඕවර් වේට් ඉන්න කට්ටියට තියෙන සාමාන්‍යයෙන් තියෙන එක ප්‍රශ්නයක් තමයි ෆැටි ලිවර්. තමන් ප්‍රමාණයට වඩා මහත නම් බොහෝ දුරට ෆැටි ලිවර් ග්‍රේඩ් 1 හෝ 2 තියෙන්න පුළුවන්. බෙල්ලේ පිටිපස්ස බෙල්ල යට වැලමිට වල් කිහිල්ල ඊට පස්සේ අර ඇඟිලිවල පුරුක් පිටපැත්ත ඒවා කළු වෙලා නම් බොහෝ සමහර විට ෆැටි ලිවර් තියෙන්න පුළුවන් ග්‍රේඩ් 1 2. මොකද මම කිලෝ 103 ඉන්න දවස්වල ෆැටි ලිවර් ග්‍රේඩ් 2 මම දන්නේ නැහැ. නමුත් මම ගිහිල්ලා චෙකප් එකක් කරපුවාම ෆැටි ලිවර් ග්‍රේඩ් 2 කියලා කියවා. තොර ෆැටි ලිවර් වල ග්‍රේඩ් 4යි තියෙන්නේ. 1 2 3 4 ග්‍රේඩ් 1 මැනේජබල් ග්‍රේඩ් 2 පොඩ්ඩක් අප්සෙට් ග්‍රේඩ් 3 සීරියස් ග්‍රේඩ් 4 කියලා කියන්නේ සිරෝසිස්. මම දන්න විදිහට ලොකුවට එක්සෑම් කර මේ ඔක හොයලා නැහැ. නමුත් ඕක තමයි තත්ත්වය. ඒතකොට නන් ඇල්කොහොලික් සිරෝසිස් හදෙන්න එක හේතුවක් තමයි ඇවිල්ලා කෑම පාලනය නොකරන එක. එතකොට මම ග්‍රේඩ් 2 හිටියා. හැබැයි මට හරි පුදුමයි බෙහෙත් වලින් මේක නවත්තන්න හෝ මැනේජ් කරවන්න ඕනයි කියන කන්සෙප්ට් එක මිනිස්සුන්ට දාන්න හදන දොස්තරලා ගැන. මොකද ඊයේ මම දකිද්දි ડોක්ටර් කෙනෙක් මොකෙක් හරි කවුරු හරි එයා කියනවා බෙහෙතක් හොයාගෙන ඒක ෂෝක් කියලා. නේ ඇත්තටම මේ මට මාස 3යි ගියේ මේක කරන්න. ඒ කියන්නේ මම මාස 3කින් ෆැටි ලිවර් ග්‍රේඩ් 1 වලට බස්ස ගත්තා. ඊළඟ මාස 3න් ෆැටි ලිවර් නෝමල් තත්ත්වයට ගත්තා. මාස 6යි ගියේ ඒක කරන්න. එතකොට ඇත්තටම මේ ඕක ෆැටි ලිවර් කියන ප්‍රශ්නෙට වෙන හෙල්ත් කන්ඩිෂන්ස් නැත්නම් හොඳ වර්කවුට් එකකින් ෆැටි ලිවර් නැති කරගන්න පුළුවන්. මොකද ලිවර් එකෙන් තමයි ඉස්සෙල්ලාම ෆැට් අදින්න ගන්නෙ මේ බර්න් කරන්න. මොකද බ්ලඩ් එකට ඉස්සෙල්ලාම එනර්ජි එක සප්ලයි කරන්න ලේසියෙන්ම පුළුවන් ලිවර් එකේ තියෙන මොකද බ්ලඩ් ෆ්ලෝ එක හැම වෙලේම ලිවර් එක ඇතුලෙන් යන්නේ. ඉතින් ඉතින් ඒක හරි මේ
කමිට්මන්ට් එකක් තියෙන එක්කෙනෙකුට ලේසි වැඩක්. ඉතින් මම දැක්කා අර මොනවද හීම් බෝවිටියා වලින් ටැබ්ලට් එකක් හදලා කියනවා ගෝරකා වලින් කෙට්ටුවෙන් ටැබ්ලට් එකක් ඊට පස්සේ තව ෆැට් ලිවර් වලට අරගෙන ඒකත් නිකන් අර මේ හැම වෙලේම මොනවද අර සීනි වලට හැම වෙලේම බේත් ගන්න කියනවා. ඔගේ සීනි කකා බේත් බොනවා. ප්‍රෙෂර් එකට ස්මෝක් කරනවා ඇල්කොහොල් බොනවා ඒකට අදාළ කොහොම කර කර ප්‍රෙෂර් වලට බේත් බොනවා. අනික ඒවත් ඒ වගේ තමයි. මේ ඉතින් කමිට්මන්ට් එකයි ඩිසිප්ලින් එකයි තියෙනවා නම් ඔන්නෝක මැනේජ් කරගන්න පුළුවන් කියන දේ මට කියන්න ඕන වුණා. මොකද මම අරක දැක්ක නිසා. හරි අදට ඉවරයි. අපි බායි බලමු හවසට පැටර්න් එක නැත්නම් අපි කොහොමද ඇචීව් කරලා තියෙන්නේ කියලා අප්ඩේට් එකක් දාන්න.